මොකක්ද මෙතුමා මේ ප්‍රශ්නේ? අපි දැන් ඉන්නේ නායකන්ද බුක්ෂොප් කොන්වන්ඩ් එක ළඟ මේ ගිල්ති මෙතන විශාල පිරිසක් මෙතනට රැස් වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ කොන්වන්ඩ් එකට විදුහල් ප්‍රතිතුමියක් පත් වෙලා ඇවිල්ලා තියෙනවා. ඒතර මේ ගැන කිව්වොත් ඒ විදුහල් ප්‍රතිතුමිය ඇවිල්ලා තියෙන්නේ නීත්‍යානුකූල ලෙසයි ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ ඇඩ්වර්ටයිස්මන්ට් දාලා ඉල්ලලා එයාට ඒ උපත්වීම ලැබිලා තියෙනවා. නීත්‍යානුකූලව ගත්තොත් ඒක එහෙම හරි. නමුත් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ තමයි අපිට එකක් මේක රජයට පවරාගත්ත ඉස්කෝලයක්. එතකොට රජයට පවරාගත්ත ඉස්කෝලය සහ රජයේ ඉස්කෝල කියන්නේ දෙකක්. රජයට පවරාගත්ත ඉස්කෝල රජයට පවරාගෙන තියෙන්නේ කොන්දේසි මට්ටම. ඒ කොන්දේසි ඒ අපේ 1960 ඇක්ට් එකේ ඒ කොන්දේසි තියෙනවා. ඒතොර ඒ කොන්දේසි විදිහට ඒ රජයට පවරාගත්ත ඉස්කෝල කියද්දි මෙහෙමත් කියන්න ඕනේ. ඉස්කෝල 1200ක් තියෙනවා. ඒවා බෞද්ධ ඉස්කෝල පවරාගෙන තියෙනවා. 690 ගණක් තමයි ක්‍රිස්තියානි කතෝලික ඉස්කෝල පවරා තියෙනවා. මම මේ ආගම්වාදයක් නෙමෙයි කතා කරන්නේ. ඒකත් පැහැදිලිවම කියන්නේ. රජයට පවරාගත්ත ඉස්කෝල වල තියෙන එකම නීතිය මොන ආගමේ වුණත්. එතකොට එවැනි ඉස්කෝල වලට විදුහල්පතිවරුන් පත් කිරීමේදී සහ ඒ වගේම ඒ වලට ශිෂ්‍යෝ බඳවා ගැනීමේදී පවා යම් එකඟතාවක් තියෙනුනේ ඒ ආගමික සංස්ථාවත් එක්ක. ඉතින් ඒ නිසා නමුත් මෙතනදී විදුහල්පතිතුමිය පත් වීමේදී එහෙම එකඟතාවකට ඇවිල්ලා තිබුණේ නැහැ. අන්න එතන ගැටලුවක්. මොකද අපි නීතිය විතරක් බලන්න බෑ. අපේ ට්‍රැඩිෂන් එක අපිට තියෙනවා දැන් 1960 ඉඳන් මේ වගේ ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒක බලන්න ඕනේ. ඒත් එක්කම මෙතන තව දෙයක් කියන්න ඕනේ. අපි ඉතිහාසය ගත්තම මේ රජයට පවරාගත් ඉස්කෝල වලට ඒ 1960 තිබිච්ච ඇක්ට් එකේ පරිබාහිරව සමහර දේශපාලනඥයෝ එක්ක එකතු වෙච්ච රාජ්‍ය නිලධාරීනුත් යටිකූට්ටු වැඩ කරලා ඒ ඇක්ට් එක උල්ලංඝනය කරලා තියෙනවා. ඒ නිසා මම හිතනවා අපේ ආණ්ඩුව කියන්නේ අපේ ආණ්ඩුව කිසිම ජාතියකට ආගමකට එහෙම ආණ්ඩුවක් නෙමෙයි. හැමෝටම සමාන අයිතිවාසිකම් දෙන ආණ්ඩුවක්. ඒ නිසා ඒ ඇක්ට් එක විදිහටම මම හිතනවා ඉස්සරහට වැඩ කටයුතු සිදු කළ යුතු වෙනවා. ඒ නිසා මේ කොන්වන්ට් එකට විතරක් නෙමෙයි සියලුම රජයට පවරාගත්තු පාසල් වලට මේ ඇක්ට් එක එහෙම් පිටින්ම ඒ විදිහටම ඒක ක්‍රියාත්මක විය යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා තමයි අද මෙතනට ආවේ. මොකද අපි මේ ඉස්කෝලේ අවුරුදු 99ක් සිස්ටර්ස් තමයි පාලනය කළේ. ඒතර මේ ඉස්කෝලේ මේ ඉඩම් ඔක්කොම අයිති මේ සිස්ටර්ස්ලාට අයිති. ඒවා ආණ්ඩුවේ නෙමෙයි. ඉස්කෝලේ අයිති ආණ්ඩුවේ වුණාට මේ ඉඩම් ඔක්කොම අයිති ඒවා අයිති ඔක්කොම සිස්ටර්ස්ලාට. මේක ඇතුළේම තියෙනවා මේ ඉස්කෝලේ විතරක් මේ සිස්ටර්ස්ලා ඉන්න කොන්වන්ට් එක ලොකු කොන්වන්ට් එක. මුලස්ථානේ එතන තියෙන මේ ඇතුළේම. ඒ නිසා මේක මෙතන සුදුසු නැහැ. මෙතනට ඕනේ අනිවාර්යයෙන්ම සිස්ටර් කෙනෙක් ඉඳපො ඕනේ. ඒ නිසා තමයි මම මෙතනට ආවේ. අපි ඒ කොහොම වුණත් අපි ඉල්ලීමක් කරනවා. මොකද දැන් මේකදී අනුකාරතුමා ලංකාවේ නැහැ. අනුකාරතුමා 20 වෙනිදා ලංකාවට එනවා කියනවා. එතුමා ආවට පස්සේ එතුමත් එක්ක සාකච්ඡා කරලා මේකට පහම විසඳුමක් දෙන්න කියලා. ඒ නිසා බලාපොරොත්තු වෙනවා අනිවාර්යයෙන්ම ඒ විදුහල් ප්‍රතිතුමියට අසාධාරණයක් නොවන විදිහට ඒකට වෙන විකල්පයක් ලබා දීලා අපිට මෙතනට සිස්ටර් කෙනෙක්වම විදුහල් ප්‍රතිතුමිය හැටියට ලබා දිය යුතුයි කියන තැන අපි ඉන්නවා. ඒක තමයි අපේ ස්ථාවරය. දැන් විදුහල්පති කියන්නේ පරිපාලන තනතුරක්. එතකොට දැන් අනිකුත් කටයුතු කරන්න මේ වෙනත් ගුරුවරු ඉන්නවා. එතකොට මේ ඒ වෙනස්කම වෙනවද මේ දැන් මේ මෙහිම අන්‍ය ආගමිකයෙක්පත් වුණා කියලා? අන්‍ය ආගමිකයෙක්ද නැද්ද කියන එක නෙමෙයි ප්‍රශ්නේ මෙතන. හරි. එතකොට දැන් විදුහල්පති ශ්‍රේණියක් තියෙනවා. නමුත් දැන් හිටපු මේ කොන්වන්ට් එකේ හිටපු විදුහල්පතිතුමිය දරුවන්‍යස හොයිලා විදුහල්පති සේවයට සුදුසු නැහැ කියලා කියනවා. හරි, ඒක ප්‍රශ්නයක් නෙමෙයි. අපිට ඉන්නවා විදුහල්පති ශ්‍රේණියට සුදුසුකම් තියෙන වෙනත් කන්‍යා සහෝදරයෝ. අපි එතුමියට මේකට පත් කරන්න අපි යෝජනා කරන්න පුළුවන්. දැන් ඔය තර්කෙත් එක්ක ගත්තොත් මේ දැන් බුද්ධ ශාසන අමාත්‍යාංශයට මේ අන්‍ය ආගමික මේ ඇමතිවරයෙක් පත් කරලා ඉන්නවා. ඉතින් එතකොට ඒක සම්පූර්ණ වැරදි. ඔබතුමා කියන එක බුද්ධ ශාසන අමාත්‍යතුමා හොඳ බෞද්ධයෙක්. ඒක මේ විපක්ෂය විසින් ගොතරපු බොරුවක්.
හරිද? එතුමා අපේ කවුද සුනිල් සනවි කරු අමාත්‍යතුමා හොඳ පෞද්ගලයෙක්. හරි වෙන කෙනෙක් පතුනා කියමු. එයා සාධාරණ වැඩ කරනවා නම් මොකද වෙන්නේ? දැන් එහෙනම් ක්‍රිස්තියානියට අමාත්‍යාංශයක් නැහැ නේ. හින්දුවයට අමාත්‍යාංශයක් නැහැ. මුස්ලිම්යට අමාත්‍යාංශයක් නැහැ. එහෙනම් අනිත් අය කෑ ගහන්න බෑ. එහෙමනම් ඒගොල්ලන්ට මොකද අපිට මොකද බෞද්ධයම තියෙන එන අපිට හින්දුවම තියෙන දෙන්න ක්‍රිස්තියානියම එහෙම අපි කෑ ගහන්නේ නැහැ කවුරුවත් නේද? ඒක අදාළ නැහැ. මොකද්ද ආගම කියලා. විවස්ථාවේ තියෙනවා නේද බෞද්ධ ආගම රකින්නවා කියලා පෝෂණය කරනවා කියලා තියෙනවා නේද? ඔව්. විවස්ථාවේ තියෙන බෞද්ධ ආගම රකින්නවා පෝෂණය කරනවා කියලා කියනවා. ඒ වගේම විවස්ථාවේ කියලා තියෙන අනිකුත් ආගම් වලට සාධාරණත්වය ඉටු වෙනවා කියලා. හැමෝටම දෙමෝපිය විදිහට මට ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපිට මෙතන තියෙන්නේ හිටපු කන්‍යාසූරිය වත් කරේ සුදුසුකම් නැහැ කියලා විදුහල්පති ශ්‍රේණියේ. හැබැයි දැන් ඉන්න විදුහල්පතිතුමියට සුදුසුකම් තියෙනවා කියනවා. මේ ප්‍රශ්නේ නිරවුල් කරගන්න අපිට පුළුවන් වුණොත් ඉන්න විදුහල්පතිතුමිය අයින් කරලා හිටපු විදුහල්පතිතුමියටම කන්‍යාසූරියට වැඩ බලන තත්ත්වයෙන් ආපත් කරන්න බැරිද ඊටම ඉක්මනින්. මම හිතන්නේ පුළුවන් කියලා ඒක තමයි අපි ඒක දැන් ඒක මේක පළාත් සභාවේ යටතේ තියෙන ඉස්කෝලයක්. ඒකට අපි පළාත් සභාවත් එක්ක ගවර්නර්ත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා තුමා ලංකාවට ආවට. අවර සුදුසුකම් තියෙන විදුහල්පති කන්‍යාසූරියක් හොයන්නකොත් කාලය ගත වෙන නිසා අපි හිතන ඉක්මනට නෑ තර්කයක් આવත් එහෙම සුදුසුකම් නැහැ කියන එක මම කියන්නේ ඉක්මනටම කරන්න. ඒ වගේ තියෙනවා දැන් තරගානුකූල වැඩ පුතේ ඕන තරම් මේ වාසාල අධ්‍යාපන ශාස්ත්‍රයේ තියෙනවා වැඩ බලන විද්‍යාපතිවරු ඉන්නවා දහස් ගාණක් ඉන්නවා ඒ නිසා මේ සිස්ටර් මෙතන නිසා ජයන් පාස්ගේ අවුරුදු 5ක් වැඩ බලන විද්‍යාපතිවරු හාටම ලෙස කළා මේක වැඩ බලන විද්‍යාපතිවරු තනතුර ආවට පස්සේ මේ විශේෂ මේ පාසල් වලදී අනුතර ආවම සිස්ටර් කෙනෙක් පුළුවන් ඒතර වැඩ බලන විද්‍යාපතිවරු දෙකලා ඉස්කෝලේ අගතියක් වෙලා නැහැ මම සාක්ෂි දන්නවා කිසිම අගතියක් වෙලා නැහැ විද්‍යාලයක් මේක ඒ නිසා වැදගත් වෙන ස්කෝල් සහ දඩුව ආර්ථිකය අනිවාර්යයෙන්. අර කියන යාන අපි යන්නේ ක්‍රමයකට අපි ඒකට එකගයි. ඒක අවශ්‍යයි මේ තන්තුරු ආන්තර සුසුකම් ලැබුණාට පස්සේ ලැබෙයි. ඒක කන්‍යාසෝරික ඒකට අවුරුදු කමාර මිසිසල ඉන්න තියෙනවා. අනිවාර්යෙන් ඔව්. යෝයි කමාරි වසන්න බැරිද? පාසල් වල විතරක් නෙමෙයි. මම ඒක තමයි ගැටලුව මම අහුවේ. පාසල් වල විතරක් නෙමෙයි ඇක්ටිං කරන අය හැමතැනම ඉන්නවා. සෞඛ්‍ය ක්ෂේත්‍රය ගන්න. හරිද? කරාකම ඩිරෙක්ටර් ඇක්ටිං. පතුපිටෝ ඩිරෙක්ටර් ඇක්ටිං. හරිද? සෞඛ්‍ය අමාත්‍යාංශ ඕන තරම් ඇක්ටිං පෝස්ට් තියෙනවා. එහෙම ප්‍රශ්නයක් නෑ. හැමතුමා මෙතනදී දැන් අපි ඉස්සෙල්ලා මෙතන විදුහල්පතිතුමාලා කතා කරා ඒගොල්ලෝ කිව්වේ කතෝලික සභාවත් එක්ක මේවා සාකච්ඡා කරලා තමයි තීරණය ගන්න ඕනේ කියන රෙගුලාස් තියෙනවා කියලා. නමුත් දැන් මේක සාකච්ඡා කරලාද මේ තීරණය ගත්තේ ඔබතුමා? ඒක තමයි අපි කියන්නේ. මෙතන වාදක් කළා කියන්නේ නීතිය විදිහට එහෙම හරි වුණාට ට්‍රැඩිෂන් එකක් තියෙනවා. සාකච්ඡා කරන්න අවශ්‍ය නැහැ. සාකච්ඡා කළ යුතුයි කියන එක. ඒ මෙච්චර කල් තියෙනවා මෙච්චර කල් හැම ඉස්කෝලේකටම පත් වෙලා තියෙන සාකච්ඡා කරලා. ඒ සාකච්ඡා කරලා ඔබතුමා මම නෙමෙයි නිලධාරී නරන්දින සාකච්ඡා නොකර. සාකච්ඡා නොකර. මෙතන තියෙන ප්‍රශ්නේ. සාකච්ඡා කළා මේ පියතුමාලා සම්බන්ධව සාකච්ඡා කරලා එතකොට දැන් ඔබතුමා ප්‍රබල අමාත්‍යවරයෙක් විදිහට ඔබතුමාගේ මැදිහත් වීමක් උනේ නැද්ද මේකට? නෑ මෙහෙමයි අපිට අවශ්‍ය නැහැ කෙලින්ම දේශපාලන මැදිහත් වීම කරන්න. අපි මොකද අපි කියවනේ ප්‍රතිපත්තියකට රාජ්‍ය අංශය අපේ මැදිහත් වීම කරන්නේ නැහැ කියලා. අපි එතන ඉන්නවා. හරි ඒ නිසා අපි ඩිරෙක්ට් මැදිහත් වීම කළේ නැහැ ඇත්තටම කිව්වොත්. හැබැයි මම මේ කවුද ආණ්ඩුකාරතුමාට මේ මෙතුමිය වැඩ බාර ගන්න ඉස්සෙල්ලා එතුමාත් එක්ක කතා කළා මේ පිළිබඳව ප්‍රශ්නයක් තියෙන බව කතා කළා ඒගොල්ලන්ට විසඳන්න කියලා මම කිව්වා. හරි ඩිරෙක්ට් ඉන්වෝල්ව් වෙන්නේ නැහැ. ඩිරෙක්ට් මේ ඍජුව මම ඒකට මෙයා වුන්නේ නැහැ. නමුත් මම එතුමාලාට කිව්වා මේක මේ ප්‍රශ්නයක් ඇති වෙනවා ඉස්සරහ මේක විසඳන්න. නමුත් ඒ මට මේක විසඳුන්නේ නැහැ. දැන් විසඳලා නැති නිසා තමයි මට පාරට පහින්න ඕනේ. ඒ නිසා මම ඉස්සරහට මේ හැමෝත් එක්කම පාරට පහින්නවා. ඇමතිතුමා කිව්වට ඇමතිතුමාගේ පල්ලෙහා අමාත්‍යාංශයට අදාළ නිලධාරීන් ඇවිල්ලා ඒ කාර්යය ඉෂ්ට සිද්ධ කරේ නැහැ. මේක සාකච්ඡා කරන්න කියලා පියතුමන්ලත් එක්ක යෝජනා කරාට ළඟ ඉන්නකොට සනීපයි නේ. ඔව් නෑ මෙහෙම ඒක සාකච්ඡා මට පුරුදු මේක. ඒක සාකච්ඡාව අසාර්ථකයි. ඒක අන්තිම මොහොතේ අසාර්ථක සාකච්ඡාවක්. නමුත් දේශපාලනය කියන්නේ එකක්, රාජ්‍ය තන්ත්‍රය කියන්නේ තව එකක්. හරි දේශපාලනයට ඕන විදිහට හැමදේම නටන්න බෑ. හරිද? කැබිනට් එකට ඕන විදිහට හැමදේම නටන්න බෑ. රාජ්‍ය අන්තයක් තියෙනවා, රාජ්‍ය මේ මොකද්ද? සර්කියුලර්ස් තියෙනවා. නේද? ඒවා ගොඩක් දේවල් තියෙනවානේ. ඒක රාජ්‍ය නිලධාරීන් පය ඒවා අයින් කරලා ඉස්සරහට වැඩ කරන්න එහෙම එකක් තියෙනවා. මෙතන සර්කියුලර් එක මේ ඉග්නෝර් කරලා තියන්නේ රාජ්‍ය අංශනේ. දැන් ඇමතිතුමා විසින් කියලා තියෙන කොටත් මේ සර්කියුලර් එකේ යන්න මේගොල්ලෝ පියතුමලා දෙක සාකච්ඡා කරන්න